Hello, hi, welcome to Fish Report. ඉතින් අද අපි කතා කරන්නේ ශ්‍රී ලංකා versus පාකිස්තාන් මැච් එකේ මැච් ප්‍රිවිව් එක ගැන. ඉතින් මේක T20 World Cup එකේ Super 8 එකේ 11 වෙනි මැච් එක. ඉතින් in total ගත්තම 51st match. Hopefully දැන් මේ මම කතා කරන්නේ සිකුරාදා දවල්. So අද රාට England versus New Zealand match එක New Zealand දිනනවා නම් මේ match එක dead rubber එකක්, so no use, but in case New Zealand පෙරදුනා නම් Pakistan have a slight chance in terms of net run rate. ඉතින් මේක තමයි මේ particular match එකේ situation එක. ඉතින් මේ match එක ශ්‍රී ලංකාවේ පල්ලේකැලේ ground එකේ. ඉතින් match preview එකට යන්න කලින් මම හිතුවා ටිකක් කතා කරමු කියලා the Sri Lankan cricket which is in crisis right now. ඉතින් හැමෝම ඒ කියන්නේ මැච් එකෙන් පස්සේ මැච් රිවිව් එකක් හෝ මේ ගැන කතා කරන්න ඕනේ නැහැ කියලා හිතුණා, but අපි අපේ social media page එකේ පොඩි සටහනක් දැක්කලා තිබ්බා. මේක අලුත් දෙයක්ද? like now this is a long due problem. අපි දන්නවා ඉතින් දැන් මේ particular ප්‍රශ්නය system එකේ error එකක් හෝ or else like මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ downfall එක කියලා මේ fansලා මේ yeah most emotional because මේක අපේ home world cup එකක් හින්දා that I can understand, but මේ ප්‍රශ්නේ දැන් අවුරුදු 6-7ක් තිස්සේම තියෙන ප්‍රශ්නයක්. මේක අලුත් දෙයක් නෙමෙයි. so මේක ගැන බොරුවට කුඹගෙන රීච් වලට ස්පෙෂලි ප්ලේයර්ස් ලව හැල්ලු කරලා පාත් කරගෙන කතා කරන එකේ තේරුමක් නැහැ කියලා තමයි මගේ පර්සනල් මතය. රීසන් එක මේක සෙල්ලමක් නේ. so මේක ඇවිල්ලා ක්‍රීඩාවක්. ඉතින් එක්කෙනෙක් දිනද්දී එක්කෙනෙක් පරදිනවා. so ස්කිල් එකේ definitely වෙනස්කම් තියෙනවා. ඉතින් එදා දවසට in T20 cricket specially එදා දවසට හොඳටම සෙල්ලම් කරන ටීම් එක තමයි ඉතින් දිනන්නේ. ඒක සෙල්ලමක්. සාමාන්‍යයෙන් ස්පෝර්ට් එකක් කරපු කට්ටිය ඇවිල්ලා ඒක දන්නවා. ඒක ටීම් එකක් දිනනවා, ඒක ටීම් එකක් පරදිනවා. ඔස්ට්‍රේලියාවට ගාපුවාම we are the best team and Zimbabweට පරදුනාම we are the worst team කියන එකේ like no use කියලා තමයි මම පර්සනලි දකින්නේ. ඉතින් මේ වගේ වෙලාවට ස්පෙෂලි අපි ඇවිල්ලා අපේ ප්ලේයර්ස්ලා ඇවිල්ලා බැක් කරන්න ඕනේ. because whatever said and done represent කරපු රට represent කරපු ප්ලේයර්ස්ලා මේ ස්කවුට් එකේ හිටපු 15 දෙනා ඉන්නවනේ. එයාලා මේ වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරන්න ගියේ එයාලා ගහන ගෲප් ස්ටේජ් එකේ මැචස් 4ක් තිබ්බනම් ඒ මැච් 4මයි. සුපර් 8 එකේ මැච් 3ක් තිබ්බනම් සුපර් 8 එකේ මැච් 3මයි. ඊට පස්සේ සෙමි ෆයිනල් එකයි ෆයිනල් එකයි දිනනවා කියන මතය තමයි. ඒකේ වෙනසක් නැහැ. so හැම එක්කෙනෙම මැච් එකක් ගන්න යන්නේ මැච් එකක් දිනන්න. ඉතින් මේ එතනදී ඒ ග්‍රවුන්ඩ් එකේදී ඒ සිටුේෂන්ස් වලදී ගන්න ඩිසිෂන්ස් නිසා මැචස් ඇවිල්ලා වෙනස් වෙනවා. ඉතින් ඒක ඇවිල්ලා part of the game. so that's how it is. so එහෙම කියලා මේකට මගේ පර්සනල් මතේ ඔතන ප්ලේයර්ස් ලට ලොකුවට බ්ලේම් කරලා එහෙම කරලා තේරුමක් නැහැ. එහෙම නම් ඕක යන්න කලින්ම මේ ඒ කියන්නේ ඒ ප්ලේයර්ස් ළම තමයි ඔතන ඕස්ට්‍රේලියා මැච් එකක් ගැව්වේ, ඉංග්ලන්ඩ් සීරීස් එක ගැව්වේ, පාකිස්තාන් සීරීස් එක ගැව්වේ, T20 World Cup එකේ පළවෙනි මැච් තුන ගැව්වේ. so same players. so එහෙම ලොකු මේ ප්ලේයර්ස් ලගේ ස්කිල් එකෙන් හෝ එයාලගේ එක්ස්පීරියන්ස් එකෙන් හෝ එහෙම ලොකු වෙනසක් වුණා නැහැ මේ ඒ කියන්නේ මැච් දෙක පෙරදුනාම. yes වැරදි තිබ්බා, වැරදි හදාගන්න පුළුවන් වැරදි. so ඒක එතනින් අපි ඇවිල්ලා බලා ගන්න ඕනේ කොහොමද මේක අනිත් ස්ටෙප් එක ඇවිල්ලා කරන්න කියලා. ගොඩක් සෝෂල් මීඩියා වල දාලා යාලට පර්සනලි විහිළු කරලා or else රටට ආදරෙයි, අපි ක්‍රිකට් වලට ආදරෙයි, ඒක තමයි අපි මෙහෙම කතා කරන්නේ, මේ එහෙම කරන්න එපා. ඉතින් මේ දැන් අපි සාමාන්‍ය මිනිස්සු විදියට මම දැක්ක මේ දාලා තිබ්බා ඔයාලා ඔච්චර සල්ලි හම්බ කරනවා, ඔයාලා IPL වලට ගියොත් ගහනවා, ඔයාලා මේ යාන වාහන තියෙනවා. ඔව් ඉතින් කතා කරන කට්ටිය නැද්ද? කතා කරන කට්ටිය යාන වාහන නැද්ද? කතා කරන කට්ටිය සල්ලි අරගෙන නෙමෙයිද ඔය දේවල් කරන්නේ. ඒක ඔයාලගේ ප්‍රොෆෙෂන් එක වගේ. ඒක යාලගේ ප්‍රොෆෙෂන් එක. යාලගේ ප්‍රොෆෙෂන් එක යාලා කරාම යාලා හම්බ කරන්න ඕනේ. ඉතින් ඔයාලා වැඩ කරන තැන් වල නැද්ද එහෙම මේ වැරදි සිද්ධ වෙන එකම වැරද්ද ආපහු කරන ඉන්නවා. ඒක ඇවිල්ලා සාමාන්‍ය මිනිස් ජීවිතේ එක තැනක්. ඉතින් සමහර තැන් තියෙනවා කොච්චර try කරත් යා අපිට අමාරුයි. එහෙම සෆර් වෙන එකම ටීම් එකක් ශ්‍රී ලංකාවේ නෙමෙයි. for an example Bangladesh. so මම දන්න කාලේ ඉඳලා like 99 මම හිතන්නේ යාලගේ World Cup debut එක මේ වෙනකන් ICC ACC international recognition එකක් තියෙන එක tournament එකක් ගෙනලා නැහැ. at the same time ඔයාලා ලොකු teams ගැන කතා කරනවා නම් Australia since 2023 World Cup final තාම ඒ කියන්නේ ගෙනලා නැහැ because මම Australia ගන්න හේතුව they are one of the ඒ කියන්නේ best teams in ඒ කියන්නේ cricket. and also India 2013
චැම්පියන්ස් ට්‍රෝෆි එක දින්නට පස්සේ 2024 World Cup එක T20 World Cup එක දිනනකම් එක World Cup එකක් දිනලා නැහැ. So that's how it is. මේ ඒක තමයි ස්පෝර්ට් එක. And also මේ ප්ලේයර්ස්ලා එයාගේ යාලගේ ප්‍රොෆෙෂන් එකක් විදිහට කරන්න. ඉතින් එයාලා ඒකට හાર્ඩ් වර්ක් එකක් දානවා. එයාලා ප්‍රැක්ටිසස් කරනවා. මෙතන මේ කවුරුත් නැහැ ප්ලේයර්ස්ලා මේ ගෙදර මේ නිදාගෙන ඉඳලා උදේම නැගිටලා ඇවිල්ලා ආද මැච් එක එන්න අපි ගිහිල්ලා සෙල්ලම් කරමු කියලා එහෙම සෙල්ලම් කරනවා. මේ එයාලගේ ගෙවල් දොරවල් ඇරලා ඇවිල්ලා කැම්ප් එකත් එක්ක ප්‍රැක්ටිස් කරලා ඉතින් ලංකාවේ මේ ගහපු ඉඳලා at least එයාලගේ ගෙවල් වල කට්ටියත් එක්ක නිතරම හම්බ වෙලා එහෙම කතා කරනවා ඇති. හැබැයි but still like you know they are also human. ඇත්ත ඉතින් එයාලා 80 90 දශක නෙමෙයි ඉන්නේ. මේ මිනිස්සු කියන දේවල් අහගෙන මේ ඉන්න දැන් අපිට වුණත් කවුරු හරි දිගින් දිගටම එකම දෙයක් අපි ගැන කියපුවම අපිටත් තරහ යනවා. ඉතින් ඒ වෙලාවේ අපි එහෙම කතා කරනවා. ඉතින් ඒක සාධාරණයි නේ. එතකොට මේ අපිට එක විදිහක් එයාලට තව විදිහක් වෙන්න බෑ. Yes they are professionals. That doesn't mean that they have to not එකන්නේ their heads all the time. කියන්නේ කියන දෙයක් කියපන් එහෙම කියනවා. අපිට කොහොමද කතා කරන්න නිදහස තියෙනවද? ඒ වගේම එයාලටත් එයාලගේ ෆීල් වෙන එක කතා කරන්න නිදහසක් තියෙනවා. එයාලත් මිනිස්සු ඉතින් උදේ නැගිට්ටම ෆෝන් එක බලපුවම හැමෝම ස්මාර්ට් ෆෝන් එකක් යූස් කරන්නේ. ඉතින් එයාලටත් ওই නෙගටිවිටි එක මේ එහෙම ඔලුවට ගියාම yes they have to එයාලා ඒක ඔලුවට දාගන්න නරකයි. but at the meantime what I feel is එහෙම අවශ්‍ය නැහැ. අපිත් එක ලිමිට් එකක් තියාගන්න ඕනේ. අපේ ක්‍රිකට් එක හදන්න as fans yes you are bound to entertain. ඔයාලා ෆිල්ම් එකක් බලන්න ගියා නම් ඔයාලා ටිකට් එකක් දීලා ඔයාලා ඒ ෆිල්ම් එක හරි නැත්නම් ඔයාලා ක්‍රිටිසයිස් කරනවා. එතනින් ඒක ඉවරයි. same as this. ඔයාලා මැච් එක බලන්න ගියා. එතන මැච් එක පරාදයි. okay ඉවරයි. අපි ක්‍රිටිසයිස් කරා then we are back to their works like you know but යාලා එහෙම නෙමෙයි. යාලා දැන් මේ මැච් එක පරදිලා ඔය මානසිකත්වෙම තමයි යාලා මේ පාකිස්තාන් ශ්‍රී ලංකා මැච් එකත් සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් මෙතන ලොකු එෆර්ට් එකක් දානවා ගොඩක් කට්ටිය. so ක්‍රිටිසයිස් කරද්දී like ටිකක් හිතලා මතලා මේ යා ඒ වෙලාවේ දුකට අපි කතා කරනවා. but at the meantime ටිකක් ඒ තැනට ඒ ෂූ එකට අපි ෆිල් කරලා දාලා බලන්න. මේ අපේ ලයිෆ්ස් ඒ කියන්නේ අපේ ප්‍රොෆෙෂන් එකේ අපි කොහොමද අපේ ඇවිල්ලා ප්‍රොෆෙෂනල් ලයිෆ් වල අපි කොහොමද ඉතින් ඒ වගේ තමයි යාළුවගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් වල යාළුවා ඒක හදාගන්නේ. they know how to play cricket. at the meantime මම දැක්කා මේ famous social media influencers එහෙම දාලා තිබ්බා මේ ඔයාලගේ ගමේ ක්‍රිකට් ගාන කට්ටිය ගන්න නගර ක්‍රිකට් ගාන කට්ටිය ඔය ඔක්කොම සෙල්ලම් කරනවා. ලංකාවේ මම හිතන්නේ ක්ලබ්ස් විතරක් 20ට වැඩිය තියෙනවා. ප්ලේයර්ස්ලා අවිල්ලා සෙල්ලම් කරනවා. උතනින් ඔය ලංකාවේ ඉන්න ක්‍රවුඩ් එකකින් 11යි 15යි කොහොම කරත් national team එකට සෙල්ලම් කරනවා. දැන් ඔයාලා කියනවා වගේ ඔය ගමේ ක්‍රිකට් ගාන ළමයි අවිල්ලා මෙතෙන්ට දාලා එයාලා පෙරදුනම් මොනවද කරන්නේ? so ටිකක් සෙන්ස් එකක් කතා කරන්න. at the meantime ඔය සිස්ටම් එක අනම් yes there are problems. අලුත් ප්‍රශ්න නෙමෙයි. so ඒවා ඇවිල්ලා හදන්න පුළුවන් ප්‍රශ්න කියලත් ප්‍රශ්නද කියලත් අපි ඇවිල්ලා දන්නේ නැහැ. ඒක හැදෙයිද කියලාත් දන්නේ නැහැ. but ඒ ඔක්කොම ප්‍රශ්න මැද මේ සෙල්ලම් කරන මේ ප්ලේයර්ස්ලා ඔච්චර පල්ලයට දාන්න යන්න එපා. ඒක තමයි මගේ රික්වෙස්ට් එක. and also අපේ ක්‍රිකට් එක ඩෙවලොප් වෙන්න ඉන්දියන් ක්‍රිකට් එක ඩෙවලොප් වෙන්න එයාලගේ කම්පනීස් එයාලගේ large group of companies කොහොමද එයාලට help කරේ? ඒ වගේ අපේ ශ්‍රී ලංකන් companies corporates we should support. LPL ගිය අවුරුද්ද ගැහුවද? නෑ. ඇයි? මම දැක්ක විදිහට අවුරුදු 4-5ක් ගාලා තිබ්බනම් එතන එක ඕන කෙනෙක් දෙන්නෙක් at least මම හිතන්නේ එක ඕන කෙනෙක් එක ලංකාවේ ලොකු කම්පැනි ඔක්කොම ඉන්දියාවේ කට්ටිය. ඉන්දියාවේ ඕනස්ලා. ඉතින් අපේ ක්‍රිකට් හදන්න ඕන නම් අපේ කම්පැනිස් ඉස්සරහට ඇවිල්ලා එව්වට ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ. ඉතින් අපි එව්වට හෙල්ප්ෆුල් වෙන්න ඕනේ. ඉතින් ගොඩක් දේවල් මෙහෙම අර ඒ කියන්නේ බ්‍රෑන්ඩ්ස් මේවා මෙන්ෂන් කරන්න බැරි හින්දා ඔහම ඇවිල්ලා කියන්න බෑ. but still ටිකක් විතර රෙස්පොන්සිබල් වෙමු. අපි කතා කරන්න කලින් ඒ කියන්නේ අපේ වචන එළියට දාන්න කලින් ටිකක් විතර කල්පනා කරමු. මේ අපි යාල මොනවද කතා කරන්නේ. එහෙම නැත්නම් යා okay it's just another match. අපි ගියා disappoint වුණා. fine. so that is what it is. මට ටිකක් ඒ ගැන කතා කරන්න ඕන වෙලා තිබ්බා. අපි හැමෝටම දුකයි. හැබැයි දුකට බැනලා මේ යාලව පල්ලයට දාලා කතා කරලා තේරුම් ගන්න. as fans we want to see our cricketers doing good stuff. We want to see our cricket to be in a good place. And I want the companies, the bigger companies, the big corporates to come forward and support the cricketing systems. Funds වල නම් ප්‍රශ්නයක් නැහැ. but still what I think is අපිට ඒ කියන්නේ හොඳ competitive
tournaments competitive දේවල් කරන්න we need sponsors so we can know the company ඉස්සරහට ඇවිල්ලා ඒව කරන්න ඕනේ so LPL එකක් කියලා ගත්තම ඒ franchise cricket එක ලීස් කරනවා හැබැයි franchise cricket එකෙන් තමයි අද නේපාල් වල cricket හැදුනේ අද ඉන්දියා වල cricket හැදුනේ අද like you name Afghanistan වල සෙල්ලම් කරනවා South Africa වල සෙල්ලම් කරනවා so England New Zealand so quality cricket system එකක් තියෙන ඒ franchise cricket ගාලා ඒ experience players ලා ගෙන්නලා ඒකෙන් තමයි හැදුනේ. ඉතින් අපි ඒ පැත්තත් ටිකක් ඇවිල්ලා බලාගෙන so ටිකක් මම කියන්නේ as fans we have to be responsible as well before we talk ill about any of the players because as of my knowledge they put their heart and soul into cricket. ඉතින් බලන් ඉන්න අපිට මොච්චර දුක නම් මැදට ගිහිල්ලා සෙල්ලම් කරන යාළුවට කොච්චර දුක ඇද්ද ඉතින්. ඒ දුක තියෙනවා ඒක අපිට දැනුම් නැති වුණාට ඒ දුක තියෙනවා ඒ එතන සෙල්ලම් කරන එකාට තමයි දන්නේ ඒ දුක. යාලා එතනත් ගිහිල්ලා මේවා වෙලා යාලව අපිත් තව මඩ ගහනවා නම් ඉතින් යාලා නැගිටීද යාලා කොහමද සෙල්ලම් කරන්නේ. ඉතින් that's how it is. We are a full member nations. ඉතින් අපිට ඉස්සරහට future tour plans තියෙනවා. so මේ හැම දෙයකම සෙල්ලම් කරන්න ඕනේ මේ ක්‍රිකටර්ස්ලා. ඔයාලා කියනවා වගේ මේ රොත්ත පිටින් අයින් කරලා අලුත් උන් දාප්පලියට උන් ඇවිල්ලා ගැව්වේ නැත්තම් ඔයාලා නිකන් ඉඳීද? අර ගාපු උන් අයින් කරලා අලුත් උන්ව දාලා එහෙම තමයි ගන්න. අරකයි මේකයි. ඔයා නිකන් බයිලා කතා. so with that note I am going towards this preview segment. Sri Lanka versus Pakistan කියලා ගත්තම head to head matches ගාලා තියෙනවා 29ක් in T20s. Pakistan has a slight edge. Pakistan matches 17ක් දිනලා තියෙනවා. Sri Lanka matches 12යි දිනලා තියෙන්නේ. And especially in World Cups ගත්තම Pakistan matches 2යි Sri Lanka matches 2යි ගාලා තමයි දිනලා තියෙන්නේ. කියන්නේ head to head in total අපි World Cups වල තාම matches 4යි ගාලා තියෙන්නේ. and අපි අල පල්ලේ කැලේ ස්ටේඩියම් එකේ ස්ටැට්ස් කියලා ගත්තා නම් ඒ පල්ලේ කැලේ ග්‍රවුන්ඩ් එකේ ශ්‍රී ලංකා දාලා තියෙනවා මැචස් 27ක්. ඒ මැචස් 27න් 12ක් ගෙනලා තියෙනවා 12ක් පරදිලා තියෙනවා. unfortunately ඔය England series එක අපි තුනයි දිග්ගත් තමයි ඒක 12 කරා නැත්තම් we had a slightly higher record. and ඒකෙන් මැචස් දෙකක් ටයි වෙලා තියෙනවා. ඒ ටයි වෙලා තියෙන මැච් දෙකේ සුපර් ඕවර් වින්ස් අපි එක සැරයක් දිනලා තියෙනවා එක සැරයක් පරදිලා තියෙනවා. and Pakistan ගත්තම පල්ලේ කැලේ ස්ටේඩියම් එකේ යාලා මැචස් 3ක් සෙල්ලම් කරලා දෙනවා. ඒකෙන් දෙකක් දිනුම් එකක් ඉංග්ලන්ඩ් එක්ක දාපු මැච් එක යාලා පරදිලා තියෙනවා. and මේ පල්ලේ කැලේ ස්ටේඩියම් එකේ T20 stats කියලා ගත්තම all together matches 31ක් සෙල්ලම් කරලා තියෙනවා. ඒකේ බැටිං ෆස්ට් කරපු ටීම් එක 17 පාරක් දිනලා තියෙනවා and බෝලිං ෆස්ට් කරපු ටීම් එක 13 පාරක් දිනලා තියෙනවා and එක මැච් එකක් no results වෙලා තියෙනවා. ඉතින් මේක තමයි head to head and ground conditions. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් පල්ලේ කැලේ කියලා කියන්නේ ලකුණු තියෙන ground එකක්. ඒ කියන්නේ batsman ලට හොඳ ground එකක්. Glenn Maxwell ලකුණු 145 ගැව්වේ මේ මැච් එකේ. ඒ මැච් එකේම තමයි අපේ T20 World Cup high score record එකක් යන ලකුණු 263ක්. at the meantime Lasith Malinga double hat trick එක New Zealand එක ගත්තෙත් මේ particular ground එකේ. so අඩු මැච් ගානක් සෙල්ලම් කරාට හොඳ historical record stats තියෙන ground එකක්, හොඳ ලකුණු තියෙන ground එකක්. may the best team wins. ඒත් එක්කම අපි playing 11s කියලා බලපුවාම ශ්‍රී ලංකා මම හිතන්නේ බොහෝ දුරට Pathum Nissanka open karai with Kusal Mendis and Charit Asalanka will get another match. Charit Asalanka will bat at number 3 and මම හිතනවා එයාලා පවන් රත්නායකව මේ මැච් එක ටිකක් නවත්තලා කමිදු මෙන්ඩිස්ව number 4 ගස්සලා ජනිත් ලියනගේව ටීම් එකට ගෙනේ කියලා ඒ ස්ටැබිලිටි එක ටිකක් ගන්න because ජනිත් ලියනගේ තමයි අපිට මිඩල් ඕඩර් එකේ ලකුණු දාපු ප්ලේයර් so එයා ඉනිං එක ස්ටැබිලයිස් කරන්න helpful වෙයි. ගියේ දේ ගියා past is past now we have to move forward think about the future. ඉතින් ජනිත් ලියනගේ will play at number 5 මම හිතන විදිහට and දසුන් ශානක number 6 දුනිත් පෙල්ලාලගේ number 7 and තීක්ෂණ දුෂ්මන්ත චමීර and දිෂාන් මදුසංක. එතකොට ඒ 11 වෙනි ප්ලේයර් තමයි මම හිතන්නේ they will play either දුෂාන් හේමන්ත or කුසල් ජනිත් පෙරේරා කියලා. එහෙම කුසල් ජනිත් පෙරේරා කරන සෙල්ලම් කරනවා නම් එයා open guy with Pathum or else දුෂාන් හේමන්ත සෙල්ලම් කරා in at number 8 after දුනිත් පෙල්ලාලගේ. and Pakistan team එකේ line up එක බලපුවම එයාලා in case New Zealand මේ match එක පෙරදුනා නම් අද England එක්ක so it's a huge call, it's a huge match for them. They have to win and win big. So in that case එයාලගේ line up එක මට අනුව වේ යුත්තේ ෂයිබ් සඩා ෆර්හාන් සයිම් අයුබ් ටිකක් පල්ලයට ගිහිල්ලා ගැව්වත් කමක් නැහැ. එතෙන්ට ෆකර් සමාන්ව ගෙන්නලා because සයිම් අයුබ් එයාලට නවත්තන්න බැරි තව හේතුවක් තමයි එයා ඉල්ල හොඳට බෝල් කරනවා. so all round කෙනෙක්ගේ පොසිෂන් එක තමයි එයා ෆිල් කරන්නේ. so he has to be in the team but එයාට ක්ලික් වුණොත් තමයි එයාට වදින්නේ. so එහෙම නැත්නම් ෆකර් සමාන්ව උඩට ගෙනලා ගැව්වත් කමක් නැහැ. so Farhan, Saim Ayub, Aga Salman and I would want Babar Asam to take a rest in this must-win match and Khawaja Nafai etana fill karanna. so either Babar or Khawaja Nafai etana sellam karai and Fakar Zaman
Usman Khan, Shadab Khan, Mohammad Nawaz, Usman Tariq, Shaheen Afridi and Abrar Ahmad. එයාලා බොහෝ දුරට මම හිතන්නේ සල්මාන් මිර්සා වෙනුවට අබ්රාර් අහමඩ්ව ගෙන්නයි කියලා. එහෙම නැත්නම් එයාලා තව පේසි කෙනෙක්ව ගෙන්නනවා නම් then most probably මට හිතන්නේ කවාජ නෆයිව සෙල්ලම් කරනවා නම් එයාලා උස්මාන් ඛාන්ව තියලා ෆහීම් අෂ්රෆ්ව ගෙන්නන්න chances තියෙනවා. So this is what it will be for Pakistan and Sri Lanka's playing 11s. And මේ teams දෙකේ players to watch out for එකට මම ගෙන්නනවා like you know Sri Lanka. For Sri Lanka it will be Pathum Nissanka ලකුණු ගහන්න ඕනෙමයි because we are so much dependent on Pathum Nissanka. එයා හොඳ start එකක් ගත්ත දවස් වලට we have done so well. එතකොට මේ කතා කරපු කාටත් මුකුත් මතක නැහැ. And එයාට ගහන්න බැරි වුණ දවස් වල තමයි the team is like that. So එයාගේ දවස නම් එහෙම වෙයි. So Pathum Nissanka and in terms of bowling Dushmantha Chameera මම කියන්නේ හිතන විදියට Sri Lanka's players to watch out for. And for Pakistan it will be Shahid Zada Farhan because he is the one who is among runs and the leading run scorer in this tournament so far. And mama hitana vidiyata Pakistan's bowler to look for player will be Abrar Ahmad. Yala at any cost Abrar Ahmad adu ගෙන්නයි කියලා තමයි මට හිතෙන්නේ. So this is what it is about the match preview for Sri Lanka versus Pakistan. And with the hope of joining you with another video, I'm signing off. Thank you very much for watching.